ඉතින් ඔයා ගම් වතුරට හවන ෆෝන් එක වගේ අතට අහුවෙච්ච ගම ගම් වතුරට වතුරට ඕන දෙයක කිසිම වෙලාවකට මේකට කරන්ට් එකක් ඉන්පුට් කරන්න යන්න එපා ඔයාගේ charging port එකේ සහ මෙතන power button එක press කරගෙන ඉඳලා ඔයාගේ ෆෝන් එක on කරන්න යන්නත් එපා කිසිම දෙයක් කරන්න එපා ඔයාගේ ෆෝන් එකට වතුර ගියා ගම් වතුරට වැටුණා කියලා ඔයාට confirm නම් ඉතින් අංකයකට මා කරන්න ඕනේ sim tool එකක් අරගෙන ඔයාගේ sim tray එක අයින් කරගන්න එක ඉතින් මේක ඔයාට ලේසිම sim tray එක මේ විදිහට අයින් කරගන්න පුළුවන් මේ sim tray එක මෙන්න මේ විදිහට එදිට ගන්න එක sim එකකුත් තියෙනවා ඔයාලා බලා ගන්න පුළුවන් එන sim tray එක අයින් කරා ඊට පස්සේ ලංකාවේ දැන් එන ගොඩක් ෆෝන්ස් වල ඔයාගේ ෆෝන් එක ගොඩක් high end ෆෝන් එකක් නෙමෙයි නම් මෙන්න මේ විදිහට ලේසියෙන් මේ sim tray එක ගාවින් පොඩි ඉඩක් තියෙනවා. ඔයාගේ නියපොත්තක් චුට්ටක් තියෙනවනේ මෙන්න මේ විදිහට sim tray එක ඇතුළේ නියපොත්ත දාන්න. දාලා මෙන්න මේ විදිහට යටට අරන් යන්න. ඒතර ඔයාලට පේනවා මේ cover එක ගැලවෙනවා. ඉතින් මේකට මොකද tools තියෙනවා. ඔයාලට දැන් මේ අපි හදිස්සියට කරන නිසා මේක tool එකක් නැතුව දානවා ඔයාලට කරලා පේනන්නේ. මේ විදිහට ගාන්න මේකට කිසිම ලොකුවට බරද කියන්නේ ගොඩක් දිග જાති බැංකු කාඩ් වගේ දේවල් මේක ඇතුළට දාන්න එපා. මෙන්න මේ වගේ තැන්වල ෆ්ලෙක්ස් තියෙනවා. ඒ වගේ ෆ්ලෙක්ස් එකක් ගොඩක් දුරට ඩැමේජ් වෙන තියෙන ඉඩ කඩ වැඩි. මේ විදිහට ගාන්න මේක අරන් යන්න. ඔයාගේ නියපොත්තෙන් මේක හොඳටම ඇති. ඔයාලා නියපොත්ත පාවිච්චි කරලා මේක නියමට කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේ ගාන්නට මෙතන ඔයාගේ මේ තියෙන ඔක්කොම කට ටික පන්න ගන්න. නියපොත්තෙන් පන්න ගන්න පුළුවන් ඒක. මෙන්න මේ විදිහට පන්න ගත්තට පස්සේ ඔන්න ඔය විදිහට උඩින් එනවා. මෙන්න මේ විදිහට ෆෝන් එක ගාන්නට ගැලවෙනවා. ඉතින් මේ විදිහට ෆෝන් එක ගාන්නට ගැලවුණාට පස්සේ ඔයාලට කරන්න තියෙන අංක එකේ දේ තමයි මේ ෆෝන් එකේ බලන්න පුළුවන් මෙන්න මෙතන තියෙන ෆ්ලෙක්ස් එක මම කලින් ගලව ගත්තා. මෙන්න මේ වගේ ඇන ටිකක් එක්ක මෙන්න මෙතන හයි වෙලා තියෙන ලේසිම වලට ගලව ගන්න පුළුවන්. ඉතින් මේ ඇන ටික ගන්නට ගලවගෙන ඔයාගාව තියෙන ස්ක්‍රූ එකකින් ගන්න ලේසිම මේ ඇන ටික ගලවගෙන මේ විදිහට පැත්තකින් තියාගන්න. ඉතින් ඇන ටික මේ වගේ පැක් එකකට දාලා තියාගන්න. මොකද ඔයාලට ලේසියෙන් නැවත නැති වෙන්නේ නැහැ. ඊට පස්සේ අංක එකටම කරන්න ඕනේ දේ තමයි දැන් මේ ෆෝන් එක ගම් වතුරට අහු වෙලා තියෙන්නේ. ඔයා මේකේ බැටරි එක ඩිස්කනෙක්ට් කරන්න. මෙන්න මෙතන තියෙන මෙන්න මේ බැටරි එක මෙන්න මේ විදිහට ඩිස්කනෙක්ට් කරන්න. ලේසියෙන් බැටරි එක ඩිස්කනෙක්ට් කරන්න පුළුවන්. ඊට මෙන්න මෙතන තියෙන මේ ෆිල්ටර් එකෙන් මේක මෙන්න මේ විදිහට ගානට ගලවලා ඔයාගේ බැටරි එක සම්පූර්ණයෙන්ම එළියට ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයා මේ බැටරි එක අරන් බැටරි එකත් වෙනම තැනකින් සෙපරේට් කරලා තියාගන්න. ටිකක් කෙලින් කරලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ ෆ්ලෙක්ස් කනෙක්ටර්ස් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන ෆ්ලෙක්ස් එකක් තියෙනවා. push cut 3 2 1 action. ඉතින් මේ විදිහට ෆෝන් එක ගලවගත්තට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් තවත් flex connectors දෙකක් තියෙනවා. මෙතන display flex එක තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ display එකට set වෙන්නේ මේ flex එක. මෙතන තියෙනවා ඔයාගේ charging flex එක. එහෙම නැත්නම් charging set එක සහ ඔයාගේ යට තියෙන bottom speaker එක. connect ලා තියෙන මෙන්න මේ තියෙන මෙන්න මේ flex unit එක. ඒකට මේ flex unit එක හිමීර නියපොත්තක් වගේ එකක් තියෙනවනේ. එහෙම නැත්නම් tweezer එකක් වගේ තියෙනවනේ. tweezer එක use කරන්න පුළුවන්. ඉතින් brush එකක් එන්නේ. මේ විදිහට මේ flex එක disconnect කරන්න. display flex එකක් මේ විදිහට disconnect කරන්න. ඉතින් මේ ෆෝන් එකේ ඇත්තටම ඩිස්ප්ලේ එක තමයි එෆෙක්ට් වෙලා තියෙන්නේ. ඔයාලට දැන් මෙතනින් එහාට යන ස්ටෙප්ස් එක කරන්න නම් ඔයාලට ඩිස්ප්ලේ එකක් මේක ඔයාගේ ඩිස්ප්ලේ එක චේන්ජ් කරගන්න ප්‍රොසෙස් එක වෙනවා. ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එක ගම් වතුරට වැටුණ ගමන් ඔයා කරන්න ඕන ශනිකවම දේ තමයි ඔයාගේ මේ බැටරිය එක දැන් අපිට නෝමල් සීල් කරලා නැති මේ විදිහට කට්ට ගලවන්න ඕන නැති ෆෝන් එකක නම් මේ විදිහට බැටරිය මේකට අලවලා නැති ෆෝන් එකක නම් නිකම්ම බැටරිය ගලවන්න පුළුවන්. නමුත් මේ වගේ ඩිවයිස් එකක ඔයාගේ මේ බැටරිය එක මේ මදර්බෝඩ් එකෙන් ඩිස්කනෙක්ට් කරන්න විදිහක් නැහැ. ඉතින් ඔයා කරන්න ඕනේ අර මම කලින් කියලා දුන්න විදිහට ගාන නියපොත දාලා මේක ස්ටෙප් එක දාලා මෙන්න මේ බැටරි එක ඔයාගේ ෆෝන් එකේ ක්ෂණිකවම මේ විදිහට රිමූව් කරන එක. මේක ඇත්තටම සිම්පල් ප්‍රොසෙස් එකක්. මේ පිල් ටැබ් එකෙන් ඇදලා ඔයාගේ මේ බැටරි එක නිකම්ම රිමූව් කරගන්න පුළුවන්. මෙන්න මේ මෙතන තියෙන මෙන්න මේ charging pin එකෙන් මේක ගලවලා අයින් කරගන්න. මේක තමයි අංක එකටම ඔයා කරන්න ඕන දේ. ඔයාගේ ෆෝන් එක ගම් වතුරෙන් තවත් හානියක්. එහෙම නැත්නම් මදර්බෝඩ් එක ඩෙඩ් වෙනවා වගේ සීන් එකකින් බොහෝ දුරට සහ වෙන්න තියෙන හානිය අවම කරගන්න කරන්න පුළුවන් අංක එකේ පියන. ඉතින් මෙතනින් එහාට අපි කරන්න යන දේවල් ඔයා රිපෙයාර් එකක් කරන තැනටම යනවා. ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක චේන්ජ් කරගන්න ප්‍රොසෙස් එක තමයි මෙතන තියෙන්නේ. ඉතින් සරලවම තියෙන්නේ මෙතන මම කරන්නේ ඔයාගේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ෆෝන් එක ඩිස්ප්ලේ එක චේන්ජ් කරන එක. ඉතින් මේක ඇත්තටම ගම් වතුරට අහුන ෆෝන් එකක්. මේකේ ඩිස්ප්ලේ එක තමයි එෆෙක්ට් වෙලා තියෙන්නේ මගේ යාළුවාගේ ෆෝන් එකේ. මේ ඩිස්ප්ලේ එක සම්පූර්ණයෙන්ම එෆෙක්ට් වෙලා තියෙන්නේ වතුර ගිහිලා සුදු පාට වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අද අපි මේ ඩිස්ප්ලේ එක චේන්ජ් කරනවා. ඒ වගේම තමයි මේ ෆෝන් එකේ මෙන්න මෙතන මේ තියෙන charging flex එකක් ඩැමේජ් වෙලා තිබුණේ. ඉතින් මේ charging flex එක අයින් කරලා මම මේකට අලුත් charging flex එකක් අලුතෙන් ගෙනල්ලා මේ අලුත් new charging flex එක මෙතෙන්ද replace කරලා තියෙන මේ process එක නම් මම වීඩියෝ කරේ නෑ. ඔයාලගේ ෆෝන් එකේ charge වෙන්නේ නැත්නම් පොඩ්ඩක් මෙතන හොඳ isopropyl alcohol එහෙම නැත්නම් ඔයාලට පුළුවන් අපි කියන්නේ sanitizer. දැන් අපි දැන් මෙතන යන්නේ බඩු මොකුත් නැතුවනේ කරන්න යන්නේ. මොකද ඔයාගාව මේ જાති මොකුත් නැහැ. මේ වගේ පින්සලක් අරගෙන පොඩි sanitizer ටිකක් අරගෙන මේ බෝඩ් එක මේ හරිය ඔයාගේ මේ කනෙක්ට් ලා තිබෙන පාත් එකේ වතුර ගතිය තාම තියෙනවනම් බැටරි ඩිස්කනෙක්ට් කරන්න ඕනේ අංක එකටම. හරිද? බැටරි ඩිස්කනෙක්ට් කරලා මේ පාත් වල ඔක්කොම තියෙන අර පරණ තිබිච්ච වතුර ගතිය සම්පූර්ණයෙන්ම අයින් කරන්න. ඉතින් මේ විදිහට isopropyl alcohol ටිකක් අරගෙන ඔයාට ඒ වැඩේ කරන්න පුළුවන්. හොඳට මේක හොඳට
ඇල්කොහොල් ටිකක් අරගෙන මෙන්න මේ හොඳ පාත් සෙට් එකම ඔක්කොම සුද්ධ කරන්න. ඉතින් මම මේක සුද්ධ කරලා තියෙන්නේ ටික ඔක්කොම. ඉතින් මේකේ තිබ්බ එරේ එක තමයි මෙන්න මෙතන තිබ්බ charging flex එක. ඒක සුද්ධ කරලා ඒකත් වඩා පුළුවන් මෙන්න මේ flex connector එක සුද්ධ කරලා බලන්න ඔයාගේ ෆෝන් එක charge වෙන්නේ නැත්තම් ඒ කියන්නේ ඔයා ෆෝන් එක dry කරලා ඔයාගේ ෆෝන් එක turn on වුණාට පස්සේ කියන්නේ ඉස්සෙල්ලාම හොඳට dry කරන්න. දැන් මේ විදිහට බැටරිය ගලලාට පුළුවන් මේක අවුෙන් තියන්න සෑහෙන ඔය කියන්නේ hair dryer එකක් වගේ එකක් දා පාවිච්චි කරන්න එපා. හොඳ මද ඉර එළිය තියා ඔයාගේ ෆෝන් එක සම්පූර්ණයෙන් වේල ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේ බැටරිය කනෙක්ට් කරලා බලන්න පුළුවන් ඔයාගේ ෆෝන් එක නැවත on වෙනවද කියලා. on කරලා charge වෙන්නේ නැත්නම් තමයි මෙන්න මේ යට තියෙන මෙන්න මේ circuitry එක ගලවන්න. ඒකේ ඇතුලේ තියෙනවා මෙන්න මේ වගේ unit එකක්. ඉතින් මේ unit එක හොඳ isopropyl alcohol ටිකක් අරගෙන sanitizer ටිකක් හරි කමන්නේ. මෙන්න මේ විදිහට හොඳට ක්ලීන් කරන්න. ක්ලීන් කරලා ආයෙ මේක ෆික්ස් කරලා බලන්න බොහෝ දුරට මේක හරියන්න ඉඩ තියෙනවා. මොකද රොන් මඩ වතුර වගේ දෙයක් නිසා මේක සවුත් වෙලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ යුනිට් එක ඔයාලට රිප්ලේස් කරගන්න වෙනවා. ඉතින් ඔයාලට මේක ඔන්ලයින් ඔයාගේ ෆෝන් එක සර්ච් කරාට පස්සේ ලේසියෙන්ම ගන්න පුළුවන්. ලොකු මුදලක් එන්නේ නැහැ. ඒ ටික තමයි ඔයාලා මේ ෆෝන් එක ගඟ උඩට වැටෙන ගමන් කරන්න තියෙන්නේ. මතක තියාගන්න අංක එකේ ස්ටෙප් එක තමයි බැටරි එක ඩිස්කනෙක්ට් කරන එක. ඉතින් මෙන්න මේ යුනිට් එක ගැලවුවා. මේ ලේසියෙන් යන ටිකක් තියෙන ඇන් ටික ගලවලා ඔයාගේ මේ බැටරි එක ඩිස්කනෙක්ට් කරන්න තියෙන්නේ. ඉතින් මේක තමයි මේ වීඩියෝ එක. මෙතනින් එහාට තියෙන වීඩියෝ එක ඇවිල්ලා මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක රිමූව් ප්‍රොසෙස් කියන්නේ ඩිස්ප්ලේ එක අයින් කරලා ආයි ඩිස්ප්ලේ එක දාන එක. ඒක ඔයාලට ඇත්තටම වැදගත් වෙන්නේ නැහැ. මොකද ඒක කරන්න තරම් ඔයාලා සාමාන්‍ය යම්කිසි දැනුමක් ඕනේ. ඒක නැතුව වැඩක් නැහැ. අපි දැන් මම මේකේ කරලා තියෙනවා ෆෝන් එක ඩිස්ප්ලේ එක යන්න කලින් තියෙන තව ලොකුට හානියක් වෙන්න කලින් කරන්න ඕන ටික අංක එකටම බැටරිය ගලවන එක. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාගේ ෆෝන් ඔයාගේ ඩිවයිසස් පරීක්ෂා කරගන්න මේ කාලය ඇතුළත. මොකද සමහර දේවල් නැතුණොත් සමහරවල් ලොකු ගණන් යන රිපෙයාර් යන වෙලාව අවස්ථා තියෙනවා. ඉතින් තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තු වෙමින් අදට සමු ගන්නවා. ඉතින් subscribe කරන්න නැත්නම් අනිවාර්යෙන්ම subscribe එකක් දාන්න. ගිහින් එන්න.